ලොස් වුණාද පරාද වුණා පාඩු වුණා කියන එකට වඩා පරාද වුණා කිව්වහම පොඩ්ඩක් හිතට වදින ප්‍රමාණය වැඩි. ව්‍යාපාරයක් කරනකොට ලාභ පාඩු දෙකම තියෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ බය ඇති වෙලා තියෙන්නේ මේ දිනුම පෙරදුම කියන වචන හින්දා. ඉතින් ටික කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න වෙලාවක් හම්බුණා. මම කල්පනා කරා මේ වීඩියෝ එක පොඩ්ඩක් නවක කට්ටියට පොඩ්ඩක් ફોකස් කරලා කරන්න. මොකද මට පහුගිය දවස් ටිකේ කතා කරලා කෝල් අරගත්ත මැසේජ් කරපු කට්ටිය එහෙම ඉන්නවා. මේ ශේෂ්ත්‍රයට එන්න ආසාවෙන් ඉන්න. නමුත් ටිකක් හිතේ බයක් තියෙන, දෙගඩියාවක් තියෙන ඒ වගේ කීප දෙනෙක් මට පර්සනලි කතා කරා කොහොමද මේක කරන්නේ? කොයි විදියටද මේකට එන්ට වෙන්නේ? ඒ වගේ දේවල්. ඉතින් මේකෙදි මේ ටිකක් මං කල්පනා කරේ මේක කතා කරන්නේ ජය පරාජය රයිට් අන්න ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් මේ ඔළුවගේ ඔළුව පොඩ්ඩක්ට දාලා පොඩි මේකේ දෙයක් කියලා මේ පොඩි මේ ඔළුව පොඩ්ඩක් හදන්න වගේ මේක මැනික් ශ්‍රේෂ්ත්‍රයේ මේ පාවිච්චි කරන වචන තියෙනවා ෆ්‍රීක්වන්ට්ලි කියන්නේ නිතරම පාවිච්චි කරන දෙයක් තමයි මේ දිනුම සහ පෙරදුම කියනවා මේ මේක පෙරදුනා මේක පරාද වුණා ගල දිනුම් ඒ වගේ මේ වචන ටිකක් මේ කරනවා. ඉතින් මේකෙදී මට හිතෙන්නේ මේ ගොඩක් කට්ටිය මේ බය ඇති වෙලා තියෙන්නේ මේ දිනුම පෙරදුම කියන වචන හින්දා. මට හිතෙන විදිහට. එතකොට මොකද මේක වෙනස? දැන් අපි බිස්නස් එකක් ගන්නකො. මේ බිස්නස් එකක් ගත්තාම අපි සාමාන්‍ය ජන ව්‍යවහාරෙත් කියනවා ව්‍යාපාරයක් කරනකොට ලාභ පාඩු දෙකම තියෙන්න පුළුවන්. නේ? ලාභ පාඩු දෙකම තියෙන්න පුළුවන්. ඒතර ලාභෙත් වෙනවා පාඩුත් සමහර වෙලාවට වෙනවා. එතකොට ඔහොම කියද්දී ඒක එච්චර ලොකුවට මිනිස්සුන්ට එහෙම තේරෙන්නේ නැහැ ගානට එන්නේ අඟට වදින්නේ නැහැ. يعني ලාභත් වෙන පාඩුත් වෙන බිස්නස් වල හැටි. ඒක එහෙම තමයි. එහෙම තමයි අපි කතා කරන්නේ. හැබැයි දිනුම පරාදය කියන පරාද වුණා කිව්වහම ඒවල හිතන්නේ නිකන් මම පරාද වුණා. පරාද වුණා කියන එක පොඩ්ඩක් හිතට වදින වේට් එක පොඩ්ඩක් වැඩි. ඒක හයියෙන් වදිනවා හිතට. right? يعني ලොස් වුණාද පරාද වුණා. පාඩු වුණා කියන එකට වඩා පරාද වුණා කිව්වහම පොඩ්ඩක් හිතට වදින ප්‍රමාණය වැඩි. දිනුම කිව්වහම හිතට නිකන් සතුට වැඩි. ලාභයක් වුණා කියනකට වඩා දිනුව මේ කියන එක පොඩ්ඩක් වැඩි. ඉතින් ජය පරාජය කියන එකම තමයි අරක loss and profit and loss ඒක තමයි. ලාභ පාඩුවකම තමයි මේ ජය පරාජය කියලා කියන්නේ. හරිද? එතකොට අර ඔයාලට ලාභ පාඩුවකට බය නැති වෙන්නයි දිනුමය පරාද වීම බය වෙන්නයි ඒක වෙන්න විදියක් නැහැ. එකම තමයි. ඉතින් අපි බලා ගන්න ඕන අර ලාභ කියන ප්‍රමාණය පොඩ්ඩක් වැඩිපුර හම්බ වෙන්න. ඉතින් අලාභ වෙන ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් මං හිතන්නේ කිසිම කෙනෙක් මේකට මේ බය වෙන්න ඕන නැහැ. ඒ කියන්නේ ඒක තමන් හිත මේක හදා ගන්න ඕන. මේකත් අනිත් බිස්නස් වගේම තමයි. කිසිම වෙනසක් ඇත්තටම මට නම් මේකේ තේරෙන්නේ නැහැ එහෙම. මේක ට්‍රේඩින් නේ. වෙළඳාමක් නෙමේක මැනික් වෙළඳ කියලා කියන්නේ අපිට කියන්නේ මැනික් වෙළඳු. ඉතින් මේක ට්‍රේඩ් එකක්. ඉතින් එතකොට අපි දැනගන්න ඕන දේවල් තමයි මෙතෙන්දී විකිණීම සම්බන්ධයෙන් මේකක් තියෙන්න ඕන. මේක විකුණන්නේ කොහොමද? විකුණන මිල ගණන්. right? මේ මැනික විකුණන්න පුළුවන් මිල ගණන් ඔයාලට දැනගන්න ඕන. ඒතර විකුණන මිල කොහොමද හැදෙන්නේ? ඒතර ඔයා දන්නවා මේකේ ගානට ගන්නෙ කොහොමද මිල? ඒ ගානට දැන් මේක විකුණනවා නම් ඊට වඩා අඩුවෙන් එපාවලා ගන්න ගලක්. නේ? ඕනම දෙයකදී එහෙමයි. ඒකට දැන් රෆ් ගලක් ගත්තත් ඔයාලට ඒක පේන්න ඕන මේ ගලේ ඇතුලේ කොච්චර ගලක් තියෙනවද කට්ටෙන් පොලිෂ් කරාම එන ගලක්. right? ඒ ඔක්කොම ඔයාලගේ ඔළුවේ වැඩ කරන්න ඕන. ඔන්න ඕක තමයි අර නොලෙජ් එකකින් එන්න ඕන දේවල් තියෙන්නේ. ඊටු ටික ඇත්තටම මේ සාමාන්‍ය බිස්නස් එකේම වගේම දෙයක්. ඒකින්ද ඒකට බය වෙලා මොකක් හරි මේ වෙලා මේක මේ අතාරින්න යන්න එපා. මේක ඇත්තටම හොඳ බිස්නස් එකක්. මැනික් කියන්නේ ඇත්තටම ඉතාමත් හොඳ බිස්නස් එකක් ඕන කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් මම අර කලින් කිව්වා වගේ පොඩි නොලෙජ් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් හැමතිස්සෙම ඔක් ගැන අධ්‍යයනය කරන්න. මුල් කාලේ පොඩ්ඩක් අධ්‍යයනය කරන එකට පොඩ්ඩක් බර දෙන්න. වැඩිපුර ටයිම් එකක් දෙන්න මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් එහෙම කරලා මේක වෙලදාමට බැස්සනම් මම හිතන්නේ කාටවත් එහෙම මේ ලොකුවට පරාජය වීමක් වෙනවා කියලා මේ ශේෂ්ත්‍රයේ. ඉතින් එයාලට එතකොට දිනුම් වැඩිපුර වෙලා පෙරදීම් අපරාජය වීම අඩුවෙන් මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්කම තියෙයි. ඉතින් ඕක තමයි බොහොම සරලව මට කියන්න තියෙන්නේ. බය වෙන්න එපා. මේ ලාභ පාඩු කියන එකම තමයි
දිනුම පරදුම කියන එකෙත් ඒ වෙන්න එකම දේ තමයි වචන වෙනසක් විතරයි මේක තියෙන්නේ. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඔයාලට මේක ගැන මොන හරි අදහසක් තියෙනවා නම් දාන්න අපි කමෙන්ට් එක අපි කතා කරමු. ඊට පස්සේ අපි තවත් වීඩියෝ එකකින් ඒ වගේ දේවල් ගැන අපි කතා කරලා ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට.